Hi guys, ටික ගාලකින් පස්සේ නැතිනම් අපි අද වීඩියෝ එකක් කරනවා. ඇත්තටම මේක හුඟක් වැදගත් වීඩියෝ එකක්. ඔයාලා අපි කාටත් ગેස්ට්‍රයිටිස් ඒ වගේම සීනි වගේ දේවල් තෙල් ඉතින් නිතර දෙවෙලි ප්‍රෙෂර් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම පුළුවන් මේ එළවලු කෑම වර්ග එකතු කරගෙන අපේ ආහාර වේලට සීනි අඩු කෑම එකතු කරගත්තාම ගොඩක් හොඳයි. ඒ වගේ ગેස්ට්‍රයිටිස් කියන එකත් හැදිච්චහම බොහොම අමාරුයි. ඉතින් අපිත් එක්ක දැන් මේ ඉන්න 3-4 දෙනාගෙන් කීප දෙනෙකුට ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් මට හිතුණා මේ වගේ දෙයක් අපි ඔයාලත් එක්ක බෙදා හදාගන්න. අපිම මේක හදාගෙන කැමරට ගන්නවට වැඩිය ඔය කට්ටියටත් මේ වීඩියෝ එකෙන් ආදර්ශයක් ලබා දීලා ඒගොල්ලොත් දැනුවත් කරන්න. ඉතින් ඒ වගේම මම මෙතෙන්ට අවශ්‍ය කරන જાති අරගෙන තියෙනවා. මෙතන මම අපිට මෙතනින් අයින් කරගත්ත යුතු දේවලුත් තියෙනවා. සීනි ගොඩක් තියෙන අයට නම් නමුත් අපිට C විටමින් එහෙම අවශ්‍යයි. අපිට මේ ඇත්තටම කැල්සියම් අඩුකමෙන් තමයි ගොඩක් જાති හැදෙන්නේ. ඉතින් අපි මේ කැම જાති වලින් ලෙඩ හදා ගන්නවා නෙමෙයි. නමුත් අපි කැමෙන් පරිස්සම් නොවන නිසා අපිට මේ ලෙඩ හැදෙනවා. එහෙම කියලා අපිට නොකා ඉන්නත් බෑ. ඉතින් මේක අපි කියමුකෝ අසනීප තියන අයටත් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ගැළපෙන විදිහට පොඩි ලොකු සාප්න ඕනම කෙනෙකුට ගැළපෙන විදිහට මේ වගේ දෙයක් අපිට සතියකට දවස් දෙකක් විතර මාරු කර කර සීනි අඩු කෑම හදාන කෑවොත් ඇත්තටම මේ ලෙඩ වලගෙන් ගොඩාක් මේ අපිට මිදෙන්න පුළුවන්. ඉතින් තියෙන අද දැනුවත් ගොඩාක් YouTube එකේ ගොඩාක් දැනුවත් කරලා තියෙනවා බටහිර වේදකම ඒ වගේම දේශීය වේදකම. ඉතින් අපි ඇත්තටම ඉස්සර අපි දන්න තරමින් දොස්තර මහත්තයෙක් ගාවට ගියපුවාම ඉතින් ලෙඩේ අහනවා කියනවා මේක තියනවා කියලා. අද විස්තරාත්මකව කිසි කෙනෙකුගෙන් අහගන්න බෑ. මොකද ඒගොල්ලන්ට එහෙම වෙලාව වෙන් කරන්න බෑ. මම දන්නා මගේ තාත්තට කිව්වා ඒ දවස්වලදී කොතනරි තාත්තා මැරලා ඉඳීවි. මොකද මේ තියෙන එයාට අර මේ ලේවලගේ සීනි කියලා. ඉතින් ආහාරක් හීන වෙලා කියලා. හැබැයි ඒක අපිට හුඟක් දුරට ඒක පහදලා දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අද YouTube එකට මම බෙහෙවින්ම ඇත්තටම කරු කරනවා. ස්තුතිවන්ත වෙනවා. මොකද අද ගොඩක් දෙනෙක් ඒකෙන් දැනුවත් වෙලා අද දේශීය වේදකම් ඕන තරම් තියෙනවා. ඉතින් අද අපිට තෙල් බෙහෙත් වලකින් කරන්න බැරි දේ අපි ගිහින් හිටන් ස්පිරිතාලෙට ගිහින් කරගන්න පුළුවන්. ස්පිරිතාලෙන් කරගන්න බැරි දේ දේශීය වේදකමින් කරගන්න පුළුවන් තෙල් බෙහෙත් වලින්. ඉතින් ඒ වගේ අපිට කෑමෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපිට අපි කියනවා පිටි කෑම ඒ වගේම අපිට තියෙන කෑම වලින් සීනි එනවා ගොඩක්. ඉතින් ඒකට අපිට ගහේ හැදෙන දේනුත් අද දැන් අපි අලගත්තොත් හුඟක් දෙනෙක් සීනි කියනවා. දැන් මේ කැරට් වලටත් කියනවා. හැබැයි සීනි තියෙන කෙනෙක් කන්න බය වෙන්න එපා. එහෙම කැරට් කම්බල අරගෙන ඔන්නම් ඔයාලට පුළුවන් ඒ වතුර ටික ඉවත් කරලා කෑමට ගන්න. මොකද අපිට විටමින් අවශ්‍යමයි ඇඟට. ඉතින් ඔයාලට පුළුවන් මේකට මේ සුප් එකට අමු හාල් මැෂ් එකතු කරගන්න පුළුවන්. එතකොට ගොඩාක් ඒ කැල්සියම්ත් එකතු වෙනවා. ગેස්ට්‍රයිටිස් වලට අපිට මෙතනින් අපි සාමාන්‍යයෙන් මේ කෑම හොඳයි. මෙතන තියෙනවා කොත්තමල්ලි කොළ තියෙනවා. මම අරගෙන චිකන් ටිකක් තම්බගෙන තියෙනවා. බිත්තර 4ක් තම්බගෙන ආලු එකක් අරන් තියෙනවා. ඒ වගේම පතෝල තියෙනවා. සුදු ලුණු තියෙනවා. කැරට් එකක් තියෙනවා. ලබු තියෙනවා. ලබු ගෙඩියක් මේ විදිහට සුද්ධ කරගෙන. ඉතින් අපිට සීනි තියෙන කෙනෙකුට පුළුවන් එකතු කරගන්න රතු බත්. ඉතින් ඒ වගේම ගොඩාක් ගුණදායක විදිහට හදාගන්න අපිට මම තම්බගෙන කෑමට ගන්න පුළුවන්. ගෑස් මේකට මේ එළවලු තම්බන එකට එකතු කරගන්න පුළුවන්. තව ඔයාලට බෝංචි, ගෝවා, එතකොට වැටකොළු වගේ මම පතෝල අරගෙන තියෙනවා. ඉතින් අපිට තියෙන දේ හදාගෙන මේ විදිහට හදාන කෑමට ගන්න පුළුවන්. ඉතින් දැන් හුඟා දෙනෙක් කොච්චර දැනුවත් කරත් අතර කොච්චර වීඩියෝ දැම්මත් වැඩි වෙන්නේ නැහැ. සමහර විට යම් අයට වතපසු වෙච්චාම සාමාන්‍යයෙන්ම දකින්නකොට හරි කරන්නේ හුඟක් දෙනෙක් අද වැදගත් දෙයට වැඩිය නොවැදගත් දෙයක් අපි දකින්නවා. ඒවා අයින් කරලා අපිට වැදගත් දේ අරගෙන YouTube එකෙන් ගොඩක් ಜಾති අපිට අද අපේ සෞඛ්‍ය රැක ගන්න අපිට දැනුම ගන්න ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් ඒක බොහොම වටිනවා. ඒක නිසා දැන් අද මම උනත් දන්න දේ ගැන ඉතින් පෙලක් කට්ටියනි සල්ලි හම්බ කරන්නම උවමනා නැති දේවල් නම් අනන්තයි අප්‍රමාණයි. අපි ඒව ගන්න ඕනේ නැහැ. කෑමෙන් නෙමෙයි මං කියන්නේ. ඔයගොල්ලෝ දකින්නවා YouTube එක පුරා තියෙන විස පතුරවන જાති. ඒ වගේ. ඇත්තටම මමත් මේ YouTube එක දැන් අවුරුදු 4ක් විතර නරගින් අපි සල්ලි බෙදන් කරලා මේ දේවල් කරනවා. ඉතින් මට ඕනකම තියෙන ඉස්සර මේ විදිහටම මේක කාතරත් හොඳ දේ බෙදා ගන්න. ඉතින් අපිට අතපසු වෙලා තියෙන වීඩියෝ ගොඩක් ඉතින් එක කාරණා මහුලක් නිසා. ඉතින් ඒ නිසා මට අපිට පුළුවන් වෙලාවට අපි මේ විදිහට කරනවා. ඉතින් දිගට මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ වැදගත් දේ අරගෙන ඉදින් ඔයාලත් එක්ක
අපි තෝරලා බේරලා වීඩියෝ අරගෙන ඒ විදිහට කරන්න සල්ලි හම්බ කරන්න ගොඩක් කෙනෙක් කරනවා. ඉතින් ඔන්කින් කවුරුත් විහෙදම් කරලා සල්ලි හම්බ කරගන්න බෙලක් කටිය සත පහක්වත් වියදම් නොකර කටට එන දෙයි කරන්න ඕන දේවලු ඕන නැති දේවලු දාලා වීඩියෝ කරනවා. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි කියන්නේ ඒවෙන් මිදිලා හොඳ දේ තෝරගෙන ඔයගොල්ලෝ ඉගෙන ගන්න කොයි දෙයකටත් හොඳයි. උයන එක විතරක් නෙමෙයි උයන කණ එක විතරක් නෙමෙයි ඕන තරම් දේවල් තියෙනවා අද YouTube එක පුරා ඉගෙන ගන්න දේවල්. ඉතින් ඒ නිසා මගේ YouTube එක සර්ප්‍රයිස් මට තිබුණත් මට views මදි. ඒ නිසා මගේ එකේ තිබිච්ච views ඔක්කොම බැස්සා 2000කට කිට් වෙන ගාණක් තිබිලා views ටික බහැලා තියෙනවා. ඒ ටික ඉතින් මම සාර්ථක කරගන්නවා. මොකද පසුතැවෙන්නේ නැහැ. ඒවැ නීති රීති තියෙනවා. ඉතින් මම ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙයක් අතාරින්න හොඳ නැහැ. ඕනම දෙයක් අපි මේ විදිහට කරගෙන යන්න ඕනේ. ඊට වැඩිය මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේක කට්ටියක බෙදා ගන්නයි. නමුත් මේක එහෙම views ටික නැති නිසා මේක හුඟක් දෙනෙක් අතරට යන්නේ නැහැ වීඩියෝ. ඒක නිසායි මට ඒක මේ විදිහට මට කියන්න සිද්ධ වුණේ. සල්ලිම ගනුදෙනු බලාපොරොත්තු වෙනවා. නමුත් අපි යම් මුදලක් වියදම් කරනකොට අපිට ඒක ලැබෙනවා නම් ඒක ඉතින් ගොඩක් වටිනවා. අපි බලමු දැන් ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඇත්තටම මෙතන මම කොත්තමල්ලි කොළ චිකන් ඒ වගේම කැරට් පතෝල ලබු සුදු ලුණු බිත්තර හතරක් තඹගෙන අලගෙඩිය මේ විදිහට තඹගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් මේකේ තියෙන අර පැන්ටෝස් එක ගොඩක් යනවා. ඉතින් ඒ වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පුළුවන් සීනි කියන කෙනෙකුට නම් මේ අලගෙඩිය තඹ ගන්න නැතුව තව මේකට එළවලු එකතු කරගන්න පුළුවන්. වැටකුළු බෝංචි ගෝවා වගේ. ඉතින් හුඟක් දෙනකොට අපි දන්නවනේ වාතය තියෙන කටේ වාතයේ සෙම පිට ඕකනේ හුඟක් දෙනකොට අද අහිත කරන්නේ. ඉතින් අපිට ජීවත් වෙන්න සීනිත් ඕනේ. ඒ වගේම තෙලුත් ඕනේ. හැබැයි මේ සීනි වලින් දන්නේ නැතුවට ඔයගොල්ලෝ දන්නේ නැතුවට දන්නවා මං හිතන්නේ අද YouTube එක පුරා ඕන තරම් දැනුවත් කරලා තියෙනවා. තෙල් එනවා සින්දා පෙරක් කටි කියනවා මද්ද්‍රව්‍ය වලකින් එනවා පිටි කෑම වලකින් එනවා නේ අපිට ගහේ හැදෙන දේ පිටි කෑම මේ අල පිටි කෑම සීනි පිටි කෑම. ඉතින් ඒ වගේ දේවලුත් අපි ප්‍රමාණයට අරගෙන කාපු බිව්වහම අපිට මේ ලෙඩ වලකින් ගොඩක් මිදිලා සෞඛ්‍ය හොඳට තියාගෙන ශක්තිමත්ව හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක හදාගන්න විදිය. ඉතින් මම මෙතන චිකන් සම්බගත්තේ ඒකටම තමයි මම මේ ටික එකතු කරගන්නේ. ඉතින් අද අපිට පොඩි දරුවෙකුට දෙන්න පුළුවන් ඒගොල්ලෝ අසහනෙන් කන්න කැමති චිකන්, බිත්තර, ඉතින් අල වගේ දාලා ඉතින් ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕනේ. මේ දෙත් එක්කම එකතු කරගන්න මේ එළවලුත් එක්කම එකතු කරගෙන ඒගොල්ලන්ට ඉතින් මේ කොත්තමල්ලි කොළ එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මුරුංග කොළ වගේ එකතු කරන්න. ඉතින් අපි ගුණාත්මක කොළ වර්ග කොච්චර තියෙනවද ඒක එකතු කරන්න. අපි බලමු අද රසවත් ගුණවත් කොහොමද මේ එළවලු තඹගෙන මේක හදාගන්නේ කියලා. මම දැන් මේ අපි චිකන් තඹගත් එකට කැරටුයි ලබුයි සුදු ලුණුයි එකතු කරගන්නවා. සුදු ලුණු මම එතන මොකුත් කපාගන්න එහෙන් පිටින් බික්කොල දාගෙන තියෙන. ඉතින් ගෑස්ට්‍රයිටිස් තියෙන අයට පරිස්සම් වෙන්න ඕනේ. අපි මිරිස් කරලක් එකතු කරගන්න පුළුවන් අනිත් අයට. ඒ වගේම මේ ගම්බිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට සුදු ලුණු කපලා දාන්න නැතුව එහෙමම දාගත්තා. ඒක හොඳයි. එතකොට පතෝල මම පස්සේ තමයි දාන්නේ. මොකද ඉස්සල්ලා මේ ටික තැඹුණාට පස්සේ මේකට මම චිකන් ටිකත් එකතු කරගන්නවා. චිකන් තමයි ගොඩක් තැඹුණාට ප්‍රශ්නයක් නැති නිසා. ඉතින් ඔන්න මේ විදිහට තමයි. එතකොට අපි මේ පොඩි ළමයිට මම දන්න තරමින් එක ළමෙක් ඉන්නවා. එයාට කන්න කිව්වහම මැල්ලුම් මම පුංචි කාලේ නම් කාරණේ මම කන්නේ නැහැ මැල්ලුම්. හැබැයි යාට මොනවා හරි වෙන මේ චිකන් කෑල්ලක් වගේ දුන්නාම ඉතින් කනවා. ඉතින් පුංචි කාලේ නම් පුරුද්ද තමයි. ඉතින් අපි පොඩි ළමයිට කියන්න ඕනේ ඇත්තටම අපේ කට්ටිය පොඩි දවස් වල ඉඳන්ම පුරුදු කරගෙන යන්න ඕනේ. අපි මස් මාංශ දෙන්න තමයි පෙළඹෙන්නේ ළමයාව පෝෂණය වෙන්න ඕනේ. ඉතින් ඒවා අපිට අත් මිදෙන්නත් බෑ. ඉතින් ඒ කාලේ නම් එන විදිහට කියමුකෝ අපි ඒකත් පුරුදු නොකර අපි මේ එළවලුත් හැමතිස්සෙම කියන්න ඕනේ කන්න කියලා. මේ ලස්සන පාටට තියෙනවනේ ළමයට ගැලපෙන විදිහට දුවලා පුතාලට කන්න පුළුවන් ලස්සනට ඒ දේවලුත් පුරුදු කරන්න. එතකොට එයා ලොකු වෙනකොට හොඳ පෝෂ්‍යදායක දරුවෙක් වෙනවා. ශක්තිමත් දරුවෙක් වෙනවා. හැම දෙයකම ලෙඩක් නැතුව මුහුණ දෙන්න පුළුවන් අපේ රට ගොඩ ගන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මම අද මේ විදිහට ඔයාලත් එක්ක මේ හදාගන්න. ඉතින් අපි මම මේකට ගෝවා එකතු කරගන්න නැත්නම් ඉතින් එතන හුඟක් මෙතන ගෑස්ට්‍රයිටිස් වාතය තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒවා වාගේ තියෙන කට්ටියට ඒවෙන් අපි ටිකක් මිදිලා අපිට ඒකට පුළුවන් වෙන කොළ වර්ග එකතු කරගන්න. මේ කොත්තමල්ලි කියන්නේ බොහෝම ගුණදායක දෙයක්. මම ඉතින් හුඟක් මුරුංග කොළත් එකතු කරගෙන හදනවා.
ඔන්න ඒ වගේ දේවල් එකතු කරන තව තියෙන කොළ జాතික අපිට පුළුවන් කළු වෙනස් කොළ జాති ගුණාත්මක කොළ జాති එකතු කරගෙන මේ එළවලු මේ විදිහට හදාගෙන මේක සුප් එකක් නෙමෙයි අපි එළවලු තඹගෙන කැමරට ගන්න. එළවලු සාමාන්‍යයෙන් ගන්න තැඹිකනාට පස්සේ මම දැන් පතෝල එකතු කරගන්නවා. පතෝල වැටකුළු జాති ඉක්මනට තැඹෙන නිසා ඒ වගේ දේවල් එකතු කරනකොට අපි බාගෙට තැඹුණාට පස්සේ තමයි ඒ జాති එකතු කරගන්නේ. මම මේකට කහ ස්වල්පෙකුත් එකතු කරගන්නවා. ඒක ඔයාලගේ පාට රස අනුව කැමති විදිහට හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට හදාගත්තා මම එළවලු තම්බල මේක සුප් එකක් වශයෙන් ගන්නත් පුළුවන්. හැබැයි අපි මේක අද කැමට ගන්නෙ තමයි. සුදු ලුණු ඉඟුරු ගම්බිරිස් එකතු කරගන්න. හැබැයි කිසිම වෙලාවක ගෑස්ට්‍රයිස් වැඩි වෙලා තියෙන කට්ටිය නම් ඉඟුරු සුදු ලුණු ගම්බිරිස් එකතු කරගන්න එපා. අවු මිරිස් විශේෂයෙන්ම. මාළට රස අනුව ටිකක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිට පොඩි අයුණක් පිළිගන්නනකොට ලස්සනට මෙහෙම දාන්න පුළුවන්. ඒකට හරි කැමතියි. නේද? මේ විදිහට අපි කොත්තමල්ලි පොළ උඩින් තමයි එකතු කරගත්තේ. අල උනත් උඩින් ඒවා එකතු කරගන්න. ඒකට අපිට පුළුවන් අපිට කැමරට ගන්න නැති දේවල් අයින් කරලා මේ වගේ පොඩ්ඩක් බොර ගතිය තියෙන්න ගමු. පොඩි අයට දෙනකොට ඉතින් ගම්බිරිස් පොඩ්ඩක් අඩු කරලා මම චිකන් වලට ගම්බිරිස් දාලා තියෙනවා. මේ විදිහට ඒ කට්ටිය බොහෝම කැමති වෙනවා මේ විදිහට අපි කෑමක් හදලා දුන්නාම. මේ විදිහට පුළුවන් වැඩි හිටියයට පුළුවන් අපිට පුළුවන් නිරෝගීමත් ඉන්න අයට එකතු කරගන්න පුළුවන් අවශ්‍ය දේවල්. ඒ වගේම එළවලු වලින් රත් චිකන් වලගෙන් මම පොඩ්ඩක් එකතු කරගෙන තියෙනවා තෙල් පාට කියලා. ඉතින් හරිම රසයි මේ ඒ වගේම සුවඳ එනවා. ඒ වගේම ගුණාත්මකයි අපිට ඕනම වෙලාවට මේ වගේ කෑම අපිට මේ එක වේලකට මේ જાති එකතු කරගත්තට අපිට පුළුවන් තව තියෙනවා කොච්චර જાති තියෙනවද එකතු කරගන්න. ඒවා එකතු කරගෙන අපි පුළුවන් තරම් ඔයාලට වීඩියෝ වලකින් පැහැදිලි කරනවා අපි හදාගන්න දේවල් මේ විදිහට අරගෙන රස අනුව ලුණු ගම්බිරිස් මම මේකට ඉඟුරු එකතු කරගත්තේ නැහැ. ඉඟුරු සුදු ලුණු මම ඉඟුරු එකතු කරගත්තේ නැතුවට සුදු ලුණු එකතු කරන් තියෙනවා ගම්බිරිස් එකතු කරන් තියෙනවා. ඉතින් රස අනුව අපේ මේ විදිහට කෑම වේලක් හදාගන්න ඔයාලා. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් කෑම වේලක් හදාගන්න. ඉතින් අපිට මේ එක්තරා කෑම වේලක් ඉතින් අපිට තව જાති තියෙනවා එකතු කරගන්න. ඒ જાති එකතු කරගෙන අඩු විදිහට මේ විදිහට සම්බන්ධ කන්න. ඉතින් මේකට සුදු බත් ටිකක් රතු බත් ටිකක් එකතු කරගෙන මේ ව්‍යංජනයක් වශයෙන් අපි පොඩ්ඩක් ඉස්මතියෙන් අරගෙන තියෙනවා. මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක බලලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු ඔයාලට සුබම සුබ දවසක්.